Hello friends, welcome to Nilmi's Life YouTube channel. මගේ channel එකට මගේ ආදරණීය යාළු හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද උදේ පාන්දරම අපි බලලා යන්න යාළුවෝ ටිකක් ඇවිල්ලා. මේ කට්ටිය ඉතින් අපේ ගෙදරට සාමාන්‍යයෙන් සතියට දවස් දෙකක් වගේ ඇවිල්ලා යනවා. මේ කට්ටිය ආවහම මෙයාලට ඉතින් කෑම ටිකක් දීලා මම මේ කට්ටිය යනකම්ම බලාගෙන ඉන්නවා. මෙයාලගේ දඟ වැඩ, මෙයාලගේ රණ්ඩු ඇත්තටම ඒවා බලන් ඉන්නකොට අපේ හිත නිවෙනවා. හරියට භාවනාවක් වගේ. ඕනේ තරම් වෙලා මේ රිලවුන්ගේ වැඩ නම් බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම හරිම බඩගිනි කාර්යෝ ටික. කොච්චර කෑම දුන්නත් මෙයාලට නම් ඇති වෙන්නේ නැහැ. කොච්චර දුන්නත් කටේ පුරවගෙන බලාගෙන ඉන්නවා තව දෙන්න කියලා. ඉතින් මේ රිලවුන් නම් ඉතින් අපේ වගාබල් වලට නම් හරිම කරදරයක් තමයි. ඒ වුණාට ඉතින් මේ සත්තු කියන්නේත් මේ ස්වභාව ධර්මයේම කොටසක්නේ. අපිට වගේම මේ සත්තුන්ට ස්වභාව ධර්මයේ අයිතියක් තියෙනවා. ඒ නිසා ඉතින් අපි හැමෝම අපි මිනිස්සු විදිහට අපි සත්තුන්ට කාරුණික වෙන්න ඕනි හැම අවස්ථාවෙම. ඉතින් අපේ රිලා පැංචෝ ටිකත් කෑම කාලා යන්න ගියා. මම ඊට පස්සේ මම මේ කුරහන් ටිකක් වේල ගන්න තමයි මේ හදන්නේ. මම මේ කුරහන් ඇට තියෙනවා අපිට සාමාන්‍යයෙන් කඩවලල ගන්න පුළුවන්. මේක හොඳට 3 පාරක් විතර ගරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේවයි සාමාන්‍යයෙන් හරියට වැලි තියෙනවා. 3-4 පාරක් ගැරුවත් කමක් නැහැ තියෙන වැලි ප්‍රමාණය අනුව. එහෙම ගලලා අපි මේ ටික අපිට එක දවසින් මේක වේල ගන්න පුළුවන් හොඳට ඉරාවුව තියෙනවා නම් හොඳට වේලෙන්න ඇරලා අපි දැන් මේ ටික කොටා ගන්න තමයි යන්නේ. මෙතන කුරහන් ඇට කිලෝ එකක් තමයි මං ගත්තේ. දැන් හොඳට වේලිලා තියෙන්නේ මේ ටික. අපි දැන් මේ ටික කොටා ගමු. මම දැන් ග්‍රයින්ඩර් එකට දාගන්නවා. ඇත්තටම මේ වාර ගොඩාක්ම මේ පොඩි ඇටනේ තියෙන්නේ. ඒ නිසා අපි මේ ටික ගරනකොට හරිම ප්‍රවේශමෙන් ගරන්න ඕනේ. මොකද වැලි කියන දේ නම් මේ කුරහන් පිටිවල අපිට සාමාන්‍යයෙන් කඩේ ගත්තත් හොඳටම අහු වෙනවනේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි. මම පළවෙනි ටික නම් කොටා ගත්තා. මේක එකපාරෙම ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් කොහොමත්. මෙන්න මේ වගේ හොඳට පිටි වෙනවා. කඩෙන් ගන්න පිටි වගේම තමයි ඇත්තටම ඊට වැඩිය ගොඩාක් හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් අපිට විශ්වාසයත් වැඩිනේ. අපි ඉතින් මේ කුරහන් ඇටමයි කියන එක. නැත්නම් ඉතින් මේවත් විවිධ පිටි වර්ග කවලම් කරලා ඔය වගේ තියනවා කියලා ඉතින් අපි අහලා තියෙනවා. විශේෂම දේ තමයි වැලි. කඩෙන් එකක් ගෙනාවොත් අනිවාර්යයෙන්ම පැකට් එකක් මේවා ඉතින් අනිවාර්යයෙන්ම වැලි නම් අහු වෙනවා. හරි මම දැන් ඔක්කොම ටික කොටාගෙන ඉවරයි. අපි බලමු මම දැන් කිලෝ එකක් තමයි ගත්තේ. ඇට කිලෝ එකක්. අවසානයේදී පිටි කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා අපි බලමුකෝ. හරි කුරහන් ඇට කිලෝ එකකින් මට පුළුවන් වුණා ග්‍රෑම් 764ක් පිටි ගන්න. ඒතර පිටි ප්‍රමාණය ග්‍රෑම් 765ක් වගේ තියෙනවා. ඇට කිලෝ එකකින්. ඉතින් අපිට මේක කොහොමත් මේ ග්‍රෑම් 765 අපිට කොහොමත් සති දෙකකට වගේ ප්‍රයෝජනවත්. මම දැන් මේකෙන් අලුතෙන්ම මම කොටාගත්ත කුරහන් පිටි වලින් රසම රස කුරහන් කැඳේකකුත් හදාගත්තා ඊළඟ වැඩේ කරන්න යන්න. මම කලින් හාල් ටිකක් පෙඟෙන්න දාලා තිබුණා. දැන් මම මේ පිටි ටික
හොඳට ග්‍රයින්ඩ් කරගත්තා ආප්ප හදන්න. මොකද ආප්ප හදනකොට මේ හොඳට පිටි ටික හොඳ සියුම්ම තියෙන තරමට ආප්පය හොඳින් ගලව ගන්නත් ලේසි. මොකද මම අද අලුතෙන්ම තමයි මේ ආප්ප හදන්නේ. මම අලුත්ම ආප්ප තාච්චියකුත් ගෙනාවා. අපි බලමුකෝ මේක පදම් කරගන්නත් ඕනේ. හරි මම මේ විදිහට පිටි සාමාන්‍යයෙන් 3 පාරක් වගේ හලාගත්තා. හලාගෙන දැන් හරිම සිනිඳු තෙත හාල් පිටි තමයි මේ තියෙන්නේ. මම ගත්තේ කැකුළු හාල්. මොකද මම ඇත්තටම ආසයි කැකුළු හාල් පිටි වලින් ආප්ප හදලා ගන්න. හරි මේ තියෙන්නේ මම ගෙනාපු මේ අලුත්ම ආප්ප තාච්චිය. මේකට මම දැම්මා පොල් කුඩු සහ ගොරකා. පොල් කුඩුයි ගොරකයි දාලා වතුර ටිකක් දාලා හොඳට මේ වගේ උතුරව ගන්න ඕනේ. මේක ටිකක් මේ වතුර ප්‍රමාණය අඩු වෙනකන් උතුරව ගන්න. ඊට පස්සේ වැඩි වතුර ටික පෙරලා අයින් කරලා මේකේ තියෙන මේ ගොරකා කෑලි තියෙනවනේ. මේ ගොරකා කෑලි වලින් හොඳට ආප්ප තාච්චිය අතුලලා පිරිසිදු කරගන්න. එතකොට අපිට අතට දැනෙනවා අර තිබ්බ අර රළු ස්වභාවය ගිහිල්ලා හරීම සිනිඳු මතු පිටක් මේ තාච්චියේ තියෙනවා. හොඳට අතුල්ලා ගන්න. මේකේ රළු ගතිය ඉවත් වෙලා යනවා ඉක්මනින්ම. හරි ඔන්න ඔය විදිහට දැන් ආප්ප තාච්චියත් හරි මේ තියෙන්නේ දැන් මම උදේටනේ ආප්ප හදන්නේ. ඒ නිසා මම දැන් මේකට මම මේ භාවිතා කරන්නේ පොල් වතුර. මේ පොල් වතුර වලට සීනි ටිකක් දාලා තියලා පැය භාගයක් විතර තියෙන්න ඇරලා මම මේ තෙත හාල් පිටි වලට මේ මිශ්‍රණය තමයි දැම්මේ. මම ඇත්තටම පෞද්ගලිකවම ඔය කිසිම ආප්ප සෝඩා එහෙම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මේ සඳහා ස්වභාවික විදිහටම පොල් වතුර තමයි පාවිච්චි කරන්නේ. පොල් වතුරයි සීනි. ඉතින් අපි බලමු මේ ක්‍රමය කොහොමද සාර්ථකයිද කියලා. ඔය විදිහට පොල් වතුර සමග සීනි එකතු කරපු මේ මිශ්‍රණය ඔය විදිහට අපේ අම්මා තමයි මේ අනන්නේ. මේක ගොඩාක් දියාරුවට අනන්න එපා. ටිකක් ඝන ස්වභාවයට එන්න අනා ගන්න. මොකද අපිට එහෙම නැති වුණොත් පොල් කිරි දැම්මහම පොල් කිරි අපිට අවශ්‍ය ප්‍රමාණයට හොඳට කිරි රසට දාගන්න බැරි වෙනවා. අපි ගොඩක්ම අර වතුර ගතිය වැඩි වුණොත්. ඒ නිසා යම් මට්ටමකට මෙන්න මේ ගාන වගේ මීටත් වැඩිය ඇත්තටම අඩු වුණාට නම් කමක් නැහැ. පොඩ්ඩක් මේ මගේ අතින් වතුර චුට්ටක් වැඩි වුණා මේකට. හැබැයි මේ ගාන කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ. මේ විදිහට හොඳට අනලා මේකට ලුණු දාන්න එපා මතක තියාගන්න. ලුණු දාන්න එපා. ඊට පස්සේ මේක අපි හොඳට මේ පොලිතින් එකකින් ලන්ච් ෂීට් එකකින් හරි කමන්නේ ආවරණය කරලා මේක අපි හොඳට පිපෙන්න අරින්න ඕනේ. මේක හොඳට රබර් බෑන්ඩ් එකක්වත් දාලා තද වෙන්න මේ ක්ලෝස් කරගන්න. හරි මේ තියෙන උදේ පාන්දරම අපි බැලුවා දැන් කොහොමද කියලා. පේන හැටියට නම් පිටි එක හොඳට පිපිලා තියෙනවා. නමුත් අර ආප්ප සෝඩා දැම්මා වගේ ලොකුවට පිපෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා අල්ලනකොට මේ පිටි ටික හොඳට පිපිලා තියෙනවා කියලා. ඇත්තට මේක ටිකක් ඝන මිශ්‍රණයක් වෙලා තිබුණා. හරි මම දැන් හොඳ මිටිකිරි ටිකක් අරන් තියාගෙන තියෙන්නේ. මෙතන තියෙනවා පොල් ගෙඩියක වගේ මිටිකිරි. අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පදම එනකම් මිටිකිරි දාලා හොඳට මේ මිශ්‍රණය දියාරු කරගන්න ඕනේ. ඔන්න දැන් තමයි අපි ලුණු දාන්නේ. ලුණු දාන්නේ නැහැ අපි පිපෙන්න හදලා තියෙනකොට. ඔයගේ රස පදමට ලුණුත් දාගන්න.
හරි. මෙන්න මේ පදම වගේ තියෙනකොට මම හිතනවා මේ හොඳයි කියලා මේ ආප මිශ්‍රණයට මේ බලන්න සාමාන්‍ය වැක්කිරෙන පදමක් තමයි තියෙන්නේ මෙන්න මේ වගේ. හරි. මේ ගාන තමයි ආප මිශ්‍රණය සඳහා සුදුසු පදම වෙන්නේ. හරි ඔන්න එහෙනම් දැන් මමත් ඉතින් ඇත්තටම අර නොයවසිල්ලෙන් තමයි බලාගෙන හිටියේ අලුතෙන්ම ගෙන ආපු ආප තාච්චිය අප ගැලවෙයිද කියන බයක් තිබුණා. මොකද ඉතින් අලුත්ම තාච්චියක්නේ. අපි ගොඩාක්ම ඉතින් ආප හදන්න කැමති නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසානේ. හරි. දැන් මේකත් අපි පොල් කිරි දාලා පැයක් දෙකක් වගේ වහලා තියන්න ඕනේ. මේක නම් ලොකු කාලයක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න අපි දැන් පැයකට විතර පස්සේ අප මිශ්‍රණය අරගෙන ඔන්න අපි දැන් ආප හදන්න තමයි යන්නේ. අපි බලමු. මේකේ කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හොඳට ආප්ප ගැලවුණා. මම ආප්ප කීපයක් දාලා තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ නම් බිත්තර ආප්පයක්. කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ හොඳින් ගැලවෙනවා. ඉතින් මේ ඔයාලත් අලුතෙන් තාච්චියක් ගෙනාවහම මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. මේ ගොරකයි පොළුයි දාලා ආප තාච්චිය මේ පදම් කරගන්න විදිහ. ඉතින් ඔන්න ඔය විදිහට මේ බානක මිශ්‍රණයත් ඉවර වෙලා තිබුණේ. මොකද මේ හස්බන්ඩ්ට ඔෆිස් යන්න පරක්කු වෙන නිසා මම ඉක්මනට මුලාප්ප ටික දාලා දුන්නා යාට. මේ තියෙන ඉතින් අපි අන්තිමට හදාගත්ත ආප්ප ටික තමයි. හැබැයි කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හොඳට ගැලවුණා. මේ ආප මිශ්‍රණය සඳහා අපි ආප සෝඩා පාවිච්චි කළේ නෑ. ඊස්ට් වගේ දේවල් දැම්මෙත් නැහැ. ඒ වගේම අදම තමයි පාන්, මාර් බිස්කට් වගේ දෙයක්වත් දාගත්තේ නැහැ. මේ කිසිම දෙයක් නැතුව තමයි ස්වභාවිකවම පොල් වතුර සහ සීනි භාවිතා කළා තමයි මේ ආප මිශ්‍රණය අපි හදාගත්තේ. ඉතින් මේ වගේ ආප කොච්චර කෑවත් අපිට අර බඩට අපහසුවක් දැනෙන්නේ නැහැ. මොකද අර ආප සෝඩා වගේ දාලා කෑවහම ඇත්තටම බඩට අමාරුයි, බඩ දැවිල්ල වගේ හැදෙනවා. ඒ නිසා ඔයාලා try කරලා බලන්න. අර සාමාන්‍යයෙන් ලෙඩුන්ට වගේ ඒ කියන්නේ ආප සෝඩා, ඊස්ට් වගේ කන්න බැරි අය ඉන්නවා නම් එයාලට උනත් ඔන්න දැන් ආප හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව පොල් වතුර වලින් විතරක්. ඉතින් ඔයාලත් මේ ක්‍රමය try කරලා බලන්න. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ ආප මිශ්‍රණය හරි ගියාද? මේ ක්‍රමය සාර්ථක වුණාද කියලා. හරි දැන් ආප ටික හදලා ඉවරනකොට මට නම් ඇත්තටම හොඳටම බඩගිනි වෙලා හිටියේ. දැන් නම් මං කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලත් මේ වගේ ගෙදරම ආප හදාගෙන පවුලේ අයත් එක්ක රස විඳින්න. මොකද ආප්ප කියලා කියන්නේ අපිට කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක්. අද කෑවොත් ආයි හෙටත් කන්න හිතෙනවම තමයි. ඒ සමහර කෑම තියෙනවානේ අපිට එහෙම කෑවොත් එම එච්චර මේ හැමදාම කන්න බැරි ඒ. නමුත් ඉතින් ආප්ප කියලා කියන්නේ නා හැමදාම දුන්නා කන්න පුළුවන් කෑමක්. හරි එහෙනම් අපි යන්කෝ. ආප්ප රසද කියලා බලන්න. ඉතින් මම ඒකට ලුණු මිරිසක් හදාගත්තා. රෑ හදපු මාළු වගේකුත් තිබුණා. ඒකත් එක්ක මම දැන් කන තමයි යන්නේ. අපේ අම්මලා ඉතින් කනවා රසයි කියලා.
ඔයාලා try කරලා බලන්න ආප්ප සෝඩා නැතුව ආප්ප කොච්චර රසයිද කියලා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් එක්ක. මතක ඇතුව නිල්මීස් ලයිෆ් YouTube channel එක subscribe කරන්න.